සම්මා සම්බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයෙන් වසරකට පසු තම පිය රජතුමා ප්‍රධාන රටවැසියන් හට උතුම් ධර්මය ලබා දීම පිණිස මහා කරුණාවෙන් කිඹුල්වත් නුවරට වැඩම කිරීමෙන් පසු මුළු කිඹුල්වත් පුරයම වෙනස් වුණා. ශාක්‍ය වංශිකයන් තිසරණේ පිහිටි පිරිසක් බවට පත් වුණා. බුදුරජාණන් වහන්සේට ශාක්‍ය සිංහ, ශාක්‍ය මුනි, ආදිච්ච බන්දු ආදී උදාර නම් වලින් ගෞරව කළා. උන්වහන්සේගේ ඥාතීන් වන නන්ද කුමාරයා, ආනන්ද කුමාරයා, භගු කුමාරයා, කිම්බිල කුමාරයා ආදී පිරිසක්, ඒ වගේම දේවදත්ත කුමාරයාත් පැවිදි වුණා. රජ පවුලට අයත් දේවදත්ත යසෝදරා දේවියගේ වැඩිමහල් සහෝදරයා. මහානුභාව සම්පන්න පෙනුමක් ඇති දේවදත්ත දක්ෂ කෙනෙක්. පැවිදි වුණ විට පැවිද්දන් අතරේ දේවදත්තගේ රුව ලස්සනට කැපී පෙනුණා. දේවදත්ත ඉතා හොඳින් සිල්පද ආරක්ෂා කළා. චිත්ත සමාධිය ඇති කරගත්තා. නොයෙක් වෙස් ගන්න පුළුවන් ආකාරයේ 이르දි බලත් ඇති කරගත්තා. දේවදත්තගේ දක්ෂකම ගැන හැමෝම සතුටු වුණා. සාරිපුත්ත මහරහතන් වහන්සේ දේවදත්ත ගැන බොහෝම ප්‍රශංසාවෙන් කතා කළා. ටිකෙන් ටික දේවදත්ත ප්‍රසිද්ධ භික්ෂුවක් වුණා. සියලු දෙනාම බොහෝ සෙයින් ගෞරව කරන්නට පටන් ගත්තා. භික්ෂුන් වහන්සේලාගේ සිත දිනා ගන්නට දේවදත්ත සමත් වුණා. මේ විදිහට සමාජයේ නායකත්වයට පැමිණෙද්දී දේවදත්ත කල්පනා කළේ බුද්ධ ශාසනයේ සැබෑ නායකත්වයේ තිබිය යුත්තේ Tamanට බවයි. දැන් ඉතින් භාග්‍යවතුන් වහන්සේ විවේක ගන්න එක තමයි හොඳ. මම දැන් ප්‍රසිද්ධ කෙනෙක් නෙව. අනික මම ළඟම ඥාතියා. මම තමයි ඊළඟට මේ සසුනේ නායකත්වයට එකම සුදුස්ස වෙන්නේ. දැන් සංඝ පිරිස හසුරුවන එක මට හොඳට කරන්න පුළුවන්කම තියෙනවා. මට මේ පිරිස කෙරෙහි ලොකු කැක්කුමකුත් තියෙනවා. දිනක් බුදුරජාණන් වහන්සේ ළඟට ගිය දේවදත්ත උන්වහන්සේට වන්දනා කොට, ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ, දැන් භික්ෂු පිරිස අති විශාලයි. විවිධාකාර ප්‍රදේශවලින් පිරිස පැමිණ පැවිදි වෙනවා. මේ සංඝ පිරිස වෙනුවෙන් ඔබ වහන්සේ සෑහෙන සේවාවක් කළා. දැන් ඔබ වහන්සේට කිසිම විවේකයක් නැහැ. ඒ නිසා ස්වාමීනි මේ මාව විශ්වාස කරන්න. මට මේ පිරිස හොඳට හසුරවන්න පුළුවන්. ඒ කවුරුත් මා කියන දෙයට හොඳින් සවන් දෙනවා. ඒ නිසා මේ සංඝ පිරිස මට බාර දෙන්න. තුන්වතාවක්ම මේ ඉල්ලීම කළා. බුදුරජාණන් වහන්සේ දේවදත්ත දෙස අනුකම්පාවෙන් බලා, දේවදත්ත, සැරියුත් මුගලන් හටවත් මම සංඝ පිරිසේ නායකත්වයේ බාර දීලා නැහැ. මා විසින් ඉදිරිපත් කළ ධර්ම විනයේ නායකත්වයේ ශාස්ත්‍රූවරයෙක් යටතේ පවතින දෙයක්. එවැනි දෙයකට ඔබ සුදුසු නැහැ. ඒ නිසා මෙවැනි ඉල්ලීම් මින් මතු නොකළ යුතුයයි අවවාද කළා. බුදුරජාණන් වහන්සේගේ අවවාදේ පිළිගැනීමට තරම් ආඩම්බරකාරී දේවදත්ත නිහතමානී වුණේ නැහැ. එදා බුදුරජාණන් වහන්සේ වෙතින් දේවදත්ත බැහැරට ගියේ උන්වහන්සේව විනාශකට හෝ බුදුසසුනේ නායකත්වයේ ලබා ගැනීමේ උමතු ආශාවෙන්. ඒ කාලේ රජගහනුවර සැදැහැවත් පිරිස බොහෝ දන් පැන් පිළියෙල කරලා භික්ෂූන් වහන්සේලාට අප උපස්ථාන කරනවා. චාරිකාවේ වඩින භික්ෂූන් වහන්සේලා 100,000 ගණනින් පිඩුසිඟා වඩින අයුරු මහත් ශ්‍රද්ධාවෙන් දැක බලා සතුටු වෙනවා. එක් කාලයක සැරියුත් මුගලන් මහරහතන් වහන්සේලා ප්‍රධාන භික්ෂූන් වහන්සේලා චාරිකාවේ වඩින අතරේ රජගහනුවරට වැඩම කළා. බොහෝ සැදැහැවතුන් එක්ව ඒ සියලු ස්වාමින් වහන්සේලාට මහා දානයක් පිළියෙල කළා. එහිදී එක් ධනවත් පින්වතෙක් ඊටාම වටිනා වස්ත්‍රයක් සිවුරක් පිණිස සකසා එම දානයේදී පූජා කිරීමට සූදානම් කළා. රජගහනුවර මහත් කීර්තියක් දරා සිටින දේවදත්තහට
ඒ සිවුර සුදුසුයයි බොහෝ දිනෙක කියා සිටියා. මේ අහන්න ඔය සැරියුත් මුගලන් ආදී ස්වාමින් වහන්සේලා වැඩිකල් මෙහි රැඳෙන්නේ නැහැ. චාරිකාවේ වඩිනවා. අපට නිතර මුණ ගැහෙන්නෙත් නැහැ. නමුත් මේ දේවදත්ත ස්වාමින් වහන්සේ එහෙම නෙවෙයි. අපේ පවුලේ කෙනෙක් වගේ. නිතර අපේ සැප දුක් සොයා බලනවා. දරුවන්ගේ ලෙඩට දුකට සෙත් පතනවා. මංගල උත්සව වලදී ආශිර්වාද කරනවා. අපි කාගෙත් කරදරයකදී පිහිට වෙනවා. දුකේදී අප සමග දුක් වෙනවා. සතුටේදී අපත් එක්කලා සතුටු වෙනවා. අපේම කෙනෙක් වගේ. ඒ නිසා වටිනා වස්ත්‍රයේ වඩා සුදුසු වන්නේ දේවදත්තයන් වහන්සේටමයි. එහෙම කියන්න එපා. අපි පුද්ගලික වාසි බලලා පින් කරන්න හොඳ නැහැ. අපි පින් කළ යුත්තේ කොහොමද කියලා බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කරලා තියෙනවා. රාග, ద్వේෂ, මෝහය ප්‍රහාණය කොට වදාළ රහතන් වහන්සේලා වැඩ ඉන්නවා. සැරියුත් මුගලන් ආදී රහතන් වහන්සේලා දෙස ඔබ නොබලන්නේ මක් නිසාද? පුන්සඳ පායා බැස යන පරිද්දෙන් සෑමදාම අහසේ දිලින අලුත් සඳක් පරිද්දෙන් නොවැළුණු සිතින් උන්වහන්සේලා කල් ගෙවනවා. නිලුම් කොළේහි නොරැඳෙන දිය බින්දුව රූටා පහලට හැලෙන පරිද්දෙන් උන්වහන්සේලා කිසිවකට නොඇලී වාසය කරනවා. තමාගේ ඇස කන නාසය දිව කය මනස යන හයට පවා නොවැළුණු ඒ රහතන් වහන්සේලා ගිහියන්ගේ සැප දුක් වලට ඇලී සිටීවිද? මේ නිසා අප පැහැදිය යුත්තේ ඒ උතුම් රහතන් වහන්සේලාට නොවේද? ඔය වස්ත්‍රය සුදුසු වන්නේ සාරිපුත්ත මොග්ගල්ලාන උත්තමයන් වහන්සේලාටමයි. ඔයාලා කියයි ප්‍රශ්නයක් වුණාම තමයි දේවදත්තයන් වහන්සේගේ වටිනාකම තේරෙන්නේ. දේවදත්තයන් වහන්සේ මොනතරම් සිල්වත්ද? කවුරු කොහොම කිව්වත් නිවන් මගේ ඉදිරියෙන්ම සිටින්නේ දේවදත්තයන් වහන්සේ කියලායි අපි නම් කියන්නේ. දේවදත්තයන් වහන්සේ තුන් සිවුරෙන්මයි ජීවත් වෙන්නේ. පාංශු කූල සිවුරෙන්මයි ජීවත් වෙන්නේ. පිණ්ඩපාතයෙන්මයි ජීවත් වෙන්නේ. ආරණ්‍යයේමයි ජීවත් වෙන්නේ. ඒ විතරක්ද? දේවදත්තයන් වහන්සේ කිසි දවසක පිළිවුඩු වර්ගයක් වළඳන්නේ නැහැ. නිර්මාංශයි. එළවලු ආහාරයෙන්මයි උන්වහන්සේ සතුටු වෙන්නේ. ඒ එළවලු දානේ වැළඳීම ගැනමයි ಗುಣ කියන්නේ උන්වහන්සේ. ධර්ම විනය උදෙසා උන්වහන්සේ ඕන දෙයක් කරાવી. ඒ නිසා දේවදත්තයන් වහන්සේටමයි ඔය වස්ත්‍රය සුදුසු. අන්තිමේදී සදහැවත් පිරිස නිහඬ වුණා. දේවදත්තගේ පක්ෂයේගත් පිරිස ජයගත්තා. දානෙන් අනතුරුව දේවදත්තට එම වස්ත්‍රය පූජා කළා. ඒ අලංකාර වටිනා වස්ත්‍රය සිවුරක් බවට පත් කළ දේවදත්ත ඊතා මැනවින් ඒ සිවුර පුරවාගෙන මහා තේජාන්විත ලීලාවෙන් පිරිස් පිරිවරාගෙන එහිමිහි ඇවිදින්නට පටන් ගත්තා. සැරියුත් මහරහතන් වහන්සේටමයි ඔය සිවුර සුදුසු වන්නේ. අනේ අපේ ඇත්තන්ට මොලේ පෑදෙන්නේ නැති හැටි. වාසිය බලාගෙනමයි දානමාන පිරිකර දෙන්නේ. මෙම කතාව හැමතැනම පැතිරුණා. බුදුරජාණන් වහන්සේ ඉදිරියේත් මේ කතාව කියවුණා. එවේලෙහි බුදුරජාණන් වහන්සේ අතීත සසරේදී දේවදත්ත ඔහොම තමයි යනුවෙන් පවසා භාග්‍යවතුන් වහන්සේ මේ ගාථා දෙක දේශනා කොට වදාළා. අනික්කසාවෝකාසාවන් යෝවත්තං පරිදහස්සති අපේතෝ තම සච්චේන නසෝකාසාව මරහති යෝචවන්ත කසාවස්ස සීලේසු සුසමාහිතෝ උපේතෝ ධම්මසච්චේන සවේකාසාව මරහති. සමහරුන් දේවදත්තට කියන්නේ දේවදත්ත ස්වාමින් වහන්සේ කියලයි. සමහරු දේවදත්ත තෙරුන් කියලාත් කියනවා. ඒක වැරදි. ධර්මයේහි දේවදත්ත ගැන සඳහන් වන තැන ඔහුට කිසි විශේෂණ පදයක් යොදලා නැහැ. නමින් විතරයි හඳුන්වලා තියෙන්නේ. මේ දේවදත්ත කියලා කියන්නේ අමුතුම පුද්ගලයෙක්. ඊ타ත්ම මෝඩයි. ඊ타ත්ම උඩඟුයි. ඊ타ත්ම දරුණුයි. පිරිහුණු මනසක් ඇති කෙනෙක්. බුදුරජාණන් වහන්සේගේ බුද්ධත්වයේ පවා බලහත්කාරයෙන් ලබා ගන්නට පුළුවන් දෙයක් කියලායි
මේ මෝඩ දේවදත්ත හිතුවේ. ඔහුගේ අසත්පුරුෂකමත් ගුණ නොදන්නාකමත් බාහිරින් දැනගන්නට බොහෝ දිනෙකට බැරි වුණා. දේවදත්ත ඊට සූක්ෂම විදිහට අජාසත්ත කුමාරයාව පවා රවටා ගත්තා. අන්තිමේදී රජකම ගැන බොරු සැකයක් ඇති කරවලා අජාසත්ත කුමාරයාට බිම්බිසාර පිය රජුගෙන් බලෙන්ම රජකම ලබා ගන්න සැලැස්සුවා. ඒ වගේම බිම්බිසාර පිය රජතුමාව තම පුතා වන අජාසත්ත කුමරු ලවාම ඝාතනය කරවන්නට තරම් මේ පාප මිත්‍ර සේවනයේ බලවත් වුණා. දේවදත්ත සිවුරක් පොරවාගෙන සිටියත් රහතන් වහන්සේලා මැද ඔහු වාඩි වී සිටියත් සම්බර ලීලාවෙන් පෙනී සිටියත් චාටු බස් කතා කරමින් මිනිසුන්ව රවටා ගත්තත් ඔහුගේ ජීවිතයෙන් පැතිර ගියේ දුගඳක්මයි. දේවදත්තට උතුම් පැවිදි බව ලැබුණා. බුදුරජාණන් වහන්සේගේ ළඟම ඥාතියා වෙන්න ලැබුණා. රහතන් වහන්සේලා ඇසුරු කරන්න ලැබුණා. උතුම් ශ්‍රී සද්ධර්මයේ මතකයේ රඳවාගෙන සිටියත් අසත්පුරුෂකම නිසාම ඒ උතුම් ධර්මයේ අර්ථ වැටහුණේ නැහැ. ඒ අසත්පුරුෂකම අවාසනාවන්ත දේවදත්ත තුල සසර පුරාවටම පිහිටපු එකක්. එකමත්තික කාලයක දේවදත්ත වැඩි කුලයක වැඩි නායකයෙක් වුණා. ඔහු ජීවත් වුණේ වනාන්තරයක. ඒ වනාන්තරයේ චද්දන්ත නම් හස්ති රාජයෙක් වාසය කළා. ඒ හස්ති රාජයා මහානුභාව සම්පන්නයි. උපදැමු හග්ගෙඩියක පිරිම ඇති ඉතා අලංකාර දල 6ක් මේ ඇතාට තිබුණා. අනිත් සියලු ඇතුන් මේ ඇතාට පිරිවරාගෙන වනයේ ඇවිද්දා. දවසක් දඩේ මේ ගිය මේ වැඩි නායකයා මේ ඇතා දැක පුදුමයටපත් වුණා. ෂා පුදුමාකාර විස්මිත ඇතෙක් නෙව. කොයි ලෝකෙන් ආපු සතෙක්ද මන්දා? මගේ ජීවිතේට මෙවැනි අනුභව සම්පන්න හස්ති රාජයෙක්ව දැකලා නැහැ. මේ ඇද්දල කපාගත්තොතින් මට ආයේ දඩයන් වලින් වැඩක් නැහැ.